මම පෞද්ගලිකව ආසයි පැතුම් බැට් කරනවා බලන් මම ප්‍රැක්ටිස් වලත් මැච් එක ගහද්දිත් පැතුම්ගේ බැටිං බලන්න ආසයි. ඉතින් මම හිතන්නේ ඒකට මට කියන්න වචන නැහැ. ඇත්තටම මොකද මම එච්චර සතුටුයි. මෙන්න චරිත් අසලංක මේ සහෝදර පීතිකරුවා උසවනවා. ඉහළින් පහර එල්ල කරනවා ඩීප් මිඩ් විකට් කලාපයෙන්. ලකුණු 6යි. දැන් 196යි. මෙන්න එක ලකුණ ලබා ගන්නවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමාගේ සහෝදර ක්‍රීඩකයෙකුට ද්විත්ව ශතකයක් කරා යන්නට අවස්ථාව ප්‍රථම පන්දුවේම ලබා දුන්නා. චරිත් අසලංක එක ලකුණ ලබාගෙන පන්දුව ස්ථානගත කළා. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4 අත් කර ගන්නවා දයාබර ක්‍රීඩාලෝලිය අසන්නනේ නරඹන්නනේ. අපි බලමු මිනිසුරුගේ තීරණය. ඔව් දැන් ලකුණු 4 සටහන් කරනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක් දින තරගයකදී